ඉතින් වෙන වෙලාවෙ නම් මම හිටියේ නෑ. සිද්ධිය වුණාට පස්සේ තමයි ආවේ. අටු පාරක් තමයි මේකේ තියෙන්නේ. ඒත් එක්කම මේ අනාරක්ෂිත ගස් පාර දෙපැත්තේ තියෙන මාර්ගස් විශාල ගස් ප්‍රමාණයක්. එතකොට ඒවා නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරලා ඒ ගස් ටික ඉවත් කරා නම් මේ අනතුරු අපිට අවම කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. ප්‍රයිවට් ආසන 56 විතර බස් එකක් ලොකු බස් එකක්. ආවට ඔච්චරම පැත්තට ගම්මාන පැත්තට තමයි යන්නේ ඔච්චරම පැත්තට. ලොකු එහෙම ප්‍රපාතයක් නැහැ ඉතින් අර සාමාන්‍යයෙන් මෙතන පාරේ උසයි. පාර හදේ මෙතන වතුර පැත්ත නෙමෙයි අනිත් පැත්ත ටිකක් ප්‍රපාතය වගේ තමයි කියන්නේ. ලොකු ප්‍රපාතයක් නැහැ. සාමාන්‍ය පාරේ දැන් අඩි යන්නේ නේද? 6ක් විතර වගේ ප්‍රපාතයක් වගේ එකක් තියෙනවා. ඒකට තමයි පෙරෙල්ලලා තියෙන්නේ. කීදෙනෙක් ඉතින් ආවද මල්ලි බස් එකේ? සීට් ගන්න හිටියා. මොන ආයිලාද කොන්ට්‍රෝල් එක නැතුවද පෙරළුනේ? බයික් එකක් අදුනේ. බයික් එක වැදුණා කියන්නේ? ඉස්සරහින් ආපු වාහනයක් මොකක් කරේ වැදුනේ. වැදුනේ. බයික් එකක් තමයි තිබ්බේ. ඉස්කෝල ළමයින් තාවද මල්ලි? ඔව්. අනු මේක වගේ දාහයි. මොනවා පුතා උනේ? බස් එක බයික් එක හැප්පිලා වැදුනා. එකපාර බ්‍රේක් කරන විතර දෙක්කේ කොහෙටද කියන දන්නේ එකපාර පස්සේ කැලේ මේ අද තලාව ප්‍රදේශයේ හඹුරංගිට ගම්මානය සඳහා දිවෙන බස් එකක් තමයි ඇක්සිඩන්ට් එකකට කියන්නේ පෙරලීමකට ලක් වෙලා තියෙන්නේ. අදිසියේ අද පාසල් ළමුන් තමයි වැඩි පිරිසක් ඉඳලා තින්නේ බස් රථේ. විශේෂයෙන්ම කලාප කාර්යාලය විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් කරන පන්ති සෙමිනාර්ස් තිබෙනවා ප්‍රාථමික විද්‍යාලයේ. මේ විද්‍යාලයේ පන්ති ඉවරලා නැගපු ළමයි තමයි බස් එකේ වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙන්නේ. ඊට අමතරව නගරයෙන් ගොඩ වෙච්ච ගම්මානයේ ජනතාව. ඉතින් මේකදී ඇත්තම මේ පාරපටු එක පැත්තකින් අනිත් පැත්තෙන් එන අය බයිසිකලයක් ඇවිල්ලා දෙනවා. ඒ බයිසිකලේ සම්පූර්ණ පාරෙන් විශාල ප්‍රමාණයක් අරගෙන ආපු නිසා බස් රථය අයින් කරන්න ගිහලා තමයි බස් රථය පන්සල පිරිවන පැත්තට පෙරෙල්ලා තියෙන්නේ. ඒකදී තමයි හානි වෙලා තියෙන්නේ. අපි ආරංචි වෙච්ච මොහොතේ මහජනව වට ජනතාව විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් එකතු වෙලා බස් රථය කෙලින් කරලා ළමයි හිටපු අය දැනට අනුරාධපුර රෝහලට මාරු කරලා යවලා තියෙනවා. ඒත් එක්කම අනුරාධපුරේම සියලුම ඇම්බියුලන්ස් රථ ගෙනලා අමාරු ලෙඩ්ඩුන් ඔක්කොම මාරු කරලා තියෙනවා. බරපතල ලෙඩ්ඩු 6ක් පමණ ඉන්නවා සිසුන් අපේ දරුවෝ. ඒක නිසා මේ දැන් මුළු ගම්මානෙම බහුතරයක් දෙනා රෝහලට අවිල්ලා තියෙන්නේ. ඇත්තටම ලොකු ඛේද වාචකයක් බවට පත් වෙලා තියෙනවා. දැනට මේ මාර්ගය අපි දැන් සභාව විදිහට අපි දැනට තෝරගෙන තියෙනවා. ගස් දෙකක් තියෙනවා. අනුතුරුදායක ගස් දෙකක්. හැමදාම වාහන වදිනවා. හැමදාම බස් රථ වදිනවා. ඉතින් අපි ඉතා දවස් ගණනාවක් තිස්සේ බස් රථ මාර්ග කීපයක තමුත් එක මෙප්පාල පාරේ බස් අනුතුරු සහිත ගස් ඉවත් කරා. අපි සභාව විදිහට ලබන සතියේ සෙනසුරාදා මේ එන සෙනසුරාදා මේ මාර්ගයේ තියෙන අනුතුරු සහිත මාර්ගස් දෙකත් අනිත් කරන අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. උසස් පෙළ ළමයින් ගිහිල්ලා තියෙනවද? උසස් පෙළ ළමයි දැනට අපි ආරංචි පමණින් උසස් පෙළ ළමයි මේ බස් රථයේ ගිහිල්ලා නැහැ. උසස් පෙළ ළමයි ඉඳලා තියෙන තලාව මධ්‍ය මහා විද්‍යාලය තමයි උසස් පෙළ ලියන්නේ. අර ළමයි දැනට ආරංචි තියෙන කලාප කාර්යාලය විසින් සංවිධානය කරන පෙරහුරු වැඩසටහන කියන්නේ මේ සම්මන්ත්‍රණයක් තිබිලා තියෙනවා ප්‍රාථමික විද්‍යාලේ. ඒතකොට ඒ දරුවෝ තමයි මේ බස් එකට නැගලා තියෙන්නේ.